සුබ දවසක් වේවා යාළුවනි. ඔයාලා මේ ඇවිල්ලා ඉන්නේ සස්තින බ්‍රෝ YouTube channel එකත් එක්ක. ඉතින් ඔයත් මේ පාර ළඟ ඉන O level විභාගෙට මුහුණ දෙන ළමයෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් ඔයා දන්නවා ඉස්සෙල්ලාම මට තියෙන විෂයක් විදිහට බුද්ධ ධර්මය. ඉතින් බුද්ධ ධර්මයේ විෂය අනුමාන ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවා අනුමාන විතරයි. ඔයාලා තව බුද්ධ ධර්මයේ පාඩම් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පාස් පේපර් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කුමක් නැත්නම් ඔයා හොඳට පාඩම් කරලා තියෙනවා. ඉතින් මේ අනුමාන විතරක් බලන්න ගියා කියලා විභාගෙට මුහුණ දෙන්න බෑ ඇත්තටම. ඉතින් ඔයා පාස් පේපරුත් කරන්න ඕනේ. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකෙන් පස්සේ යන් අපේ අනුමාන ටිකට. ඉතින් යාළුවනේ මේ තියෙන අනුමාන 2024 2025 සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ අනුමාන. ඉතින් ඔයාට එන්න පුළුවන් කර්මය ගැන ප්‍රශ්නයක්. එතකොට අය අනගාരിക ධර්මපාලතුමා ගැන කෙටි හැඳින්වීමක් එන්න පුළුවන්. ඊට පස්සේ පංච නීවරණ ටික එන්න පුළුවන්. ඊට පස්සේ භාවනා ක්‍රම ටික එන්න පුළුවන්. ඊට පස්සේ ස්තූපයන් එන්න පුළුවන්. ඒ කියන්නේ මේ මොකද අපිට අර පාඩමක් තියෙනවනේ ස්තූප මේවා මොකද්ද ආම්ලාකාර තූප එතකොට බුබ්බුලාකාර අන්න ඒ වගේ ඒවා ටික එන්න පුළුවන් සඳකඩ පහණෙන් එන්න පුළුවන් කැටි හැඳින්වීමක් ලියන්න බුදු ගුණ ටික එන්න පුළුවන් එතකොට සිංහාලව වාද සූත්‍රය එන්න පුළුවන් 10 වසරේ එතකොට වටදාගය කියන්නේ හැඳින්වීමක් එන්න පුළුවන් ඊට පස්සේ එන්න පුළුවන් ධර්ම සංගායනා වලට තුනක් තියෙනවානේ පළවෙනි ධර්ම සංගායනාව දෙවෙනි ධර්ම සංගායනාව තුන්වෙනි ධර්ම සංගායනාව ඒකෙන් ගිය සැරේ ආවේ පළවෙනි ධර්ම සංගායනාව එහෙනම් මේ සැරේ ඔයාලට දෙක හරි තුන හරි එන්න පුළුවන් ඒ ධර්ම සංගායනා තුන අනිවාර්යෙන් බලා ගන්න ඊට පස්සේ ඔයාලට එන්න පුළුවන් අනිවාර්යෙන් ගාතාවක් එන්න පුළුවන් ඒ ගාතාව සූකරාණි අසාදුනි එහෙම නැත්නම් නතං කම්මං කතං සාතු ගාතාව බලාන යන්න සූකරාණි අදාසුනි නැත්නම් නතං කම්මං කතං සාතු කියන ගාතාව බලාන යන්න එහෙම නැත්නම් අනිත් ගාථා ටිකත් අනිවාර්යෙන් බලා ගන්න. ඉතින් ගාථා ටිකම කොලයක් අරගෙන ඔයාලා ලියලා හොඳට පාඩම් කරගන්න. ඊට පස්සේ පාරමිතා එන්න පුළුවන් දස පාරමිතා එන්න පුළුවන්. ඊට පස්සේ සිංහලෝවා සූත්‍රය එන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් එන්න පුළුවන් කර්මය හා විපාක. ඊට පස්සේ ඔය කර්මයේ විපාක දෙන අනුව කාල තියෙනවනේ අන්න ඒ ටික එන්න පුළුවන්. ඊට පස්සේ අභියෝගතා ටික එන්න පුළුවන්. ඒ ටික තමයි අනුමාන. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මට දැන් ලැබුණු ආරංචි මාර්ග අනුව 2019 පේපරේ 2019 O level පේපරයයි 2020 O level පේපරයයි ඒ O level පේපර් ටිකත් බලාන යන්න. ඉතින් මේවා අනුමාන විතරයි. අනිවාර්යෙන් මේ ටික බලාන යන්නත් එපා. ඔයා අනිවාර්යෙන් හොඳට පේපර් කරලා ටික යන්න. ඊට පස්සේ ඔයාට මේ පාර අමාත්‍යාංශයෙන් පේපරයක් දීලා තියෙන නම් අන්න ඒ පේපරේ කරලා යන්න. ඊට පස්සේ ඔයා අනිවාර්යෙන් මේ ටික 2019 2020යි 2022ත් කරලා යන්න පුළුවන් නම් පේපරේ ඊට පස්සේ ඔයා අනිවාර්යෙන් මේ අනුමාන ටිකත් බලාගෙන යන්න. ඊට පස්සේ මේ ඔයාලා ඉතින් විභාගෙට ගිහිල්ලා හොඳට මුහුණ දෙන්න. එහෙනම් ඉතින් ඔයාලට ඒ 9ක් ගන්න සාර්ථක වේවා කියලා මම ඉතින් නිහඬ වෙනවා.